guys. ඉතින් වෙනදටම පිළිගන්නවා සතියක ක්ලාස් 2 YouTube channel එකට. අද මම කතා කරන්න හදන්නේ විද්‍යාත්මක හේතු 10ක් සහ විද්‍යාත්මක අර්ථ දැක්වීම වලින්. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. පළවෙනි එක සාමාන්‍යයෙන් උගුරේ ආබාධයක් ඇති වුවට ලුණු වතුරෙන් උගුර සෝදනු ලබනවා. උගුරේ ආබාධයක් ඇති වෙන්නේ විෂ බීජ නිසා. ලුණු වතුරෙන් උගුර සේදු විට උගුරේ ඇති විෂ බීජ විනාශ වෙනවා. ලුණු වතුරේ ඇති විෂ බීජ නාශක ගුණ අඩංගු වෙන නිසා. බොහෝ වෙලාවක එක්තැන නිශ්චලව සිටගෙන සිටීමෙන් නිසා කෙනෙකුට කලන්තය ඇති විය හැකිය. ඒක වෙන්නේ රුධිර සංස්කරණ ක්‍රියාවලිය නිසියත්ව පවත්වා ගැනීමට මාංශපේශිවල ක්‍රියාත්මක ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. එක තැන නිශ්චලව සිටගෙන සිටින විට පේශිවල ක්‍රියාත්මක නොමැති නිසා රුධිරය නැවත හදය හෝ හිස දෙසට යාම අපහසු වේ. මොළයට සැපෙන රුධිර ප්‍රමාණය ඔටු සහිත අඩු වූ විට කලන්තය සෑදිය හැකිය. තුන්වෙනි එක ශබ්දය පටිගත කළ හැකි කැසට් පාටි ප්‍රබල චුම්බකසල ගබඩා කිරීම සුදුසු නොවේ. ශබ්ද පටිගත කිරීමේ සිදුවන පඩිය අඩංගු යකඩ ඔක්සයිඩ් අංශු එක්තරා රටාවකට අණුව සකස් වීමයි. බාහිර ප්‍රබල චුම්බක ක්ෂේත්‍රය හසු වූ විට එම රටාව වෙනස් විය හැකිය. එම නිසා ශබ්ද පටිගත කළ කැසට් පාට ප්‍රබල චුම්බකසලෙන් තැබීම නුසුදුසුය. ශීතකරණයක තුළ තිබේ ආහාර නරක් නොවී වැඩි කාලයක් තබාගත හැකිය. ආහාර නරක් වීම කෙරෙහි බලපාන බොහෝ විට බැක්ටීරියා හදිලීරය අඩු උෂ්ණත්වයේදී ඒවා නොවැඩේ. එසේම අක්‍රියව පවතී. ශීතකරණය තුළ පවතින අඩු උෂ්ණත්වය නිසා බැක්ටීරියා හදිලීරවල වැඩිවීම සිදු නොවේ. මේ නිසා ආහාර නරක් නොපතිවි. පස්වෙනි එක උණුසුම් දිනයකදී කපුරතින් ඇඳුමක් ඇඳීම ප්‍රකෘතිම ඇඳීමක් ඇඳීමට වඩා සුබදායකයි. කපුරදී සිදුරු තුළින් වාතය එහා මෙහා ගමන් කරයි. එමෙන්ම කපුරද පහසුවෙන් දාඩිය උරා ගනී. ඒවා දුමේ පිටපතේ වාෂ්ප වේ. එම කෘත්‍රිම රැද්දක් හිත සඳහන් කළ කාරණාවල් සිදුවන්නේ දුර්වල ලෙසටය. එම නිසා සවුණුසුම් දිනයකදී කපුරැද්දක් ඇඳීම කෘත්‍රිම රැද්දක් ඇඳීමට වඩා සුවදායකය. දර ලිපක මෙලවීමේදී එයට පිබීම දර වඩා හොඳින් දැවේ. පිබීමේදී ලිප තුළ තිබෙන වාත ධාරාව හේතුවෙන් ලිප තුළ ඇති අළු ඉවත් වේ. මෙම වාත ධාරාවේ ඔක්සිජන් වායුව අඩංගු වී ඇති බවින් එමගින්ම ධාරාව වඩාත් හොඳින් දැල්වේ. හත්වෙනි එක රුවල් ඔරුවක් භාවිතා කරන මසු මරන්නම් මසු නැල්ලීම සඳහා එම ඔරු දියත් කරන්නේ සවස් කාලයේදීය. රුවල් ඔරු ගමන් කරනු ලබන්නේ සුළගේ ආධාරයෙනි. සවස් කාලයේදී සුළග හමන්නේ ගොඩබිම සිට මුහුදට දෙසට. ඒ නිසා රුවල් ඔරු මසු මැරීම සඳහා දියත් කරන්නේ සවස් කාලයේදීය. අටවෙනි එක මුහුදු ඇරලස්සල යකඩ බාණ්ඩ වඩා දිග්මනින් මල්කට බැදේ. සුළකට පුසුවී කුඩා කරදිය බිඳු මුහුදු ජල බිඳු වැරලස්සල ඇති යකඩ බාණ්ඩවල බද්ධිත වේ. ලුණු මල බැදීම වේගවත් කරන ද්‍රවයකි. එම නිසා යකඩ බාණ්ඩ ඉක්මනින් මල බැදේ. නවවෙනි එක සහල්ලට කීපයක් කටේ දමාගෙන සෑහෙන වෙලාවක් සබමින් සිටියොත් සුළු වශයෙන් පැන් රසක් දැනේ. ඒක වෙන්නේ සහල්වල පිෂ්ඨය තියෙනවා. කෙලවල පිෂ්ඨ ජීරණය කරන ටයිලින් නම් එන්සයිම වර්ගයක් පවතිනවා. එම එන්සයිම වර්ගය පිෂ්ඨයේ සීනිවලට හැරවෙන නිසා පැණි රසක් දැනේ. අවසාන එක වායුගෝලයෙන් නිරාවරණය කර තැබූ විට දිය ලුණු තෙත් වේ. දිය ලුණු වල කැල්සියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් වැනි අපද්‍රව්‍ය ඇත. එම අපද්‍රව්‍ය වාතයේ ඇති ජලය උරා ගනී. මේ නිසා ලුණු දිය වේ ඇත. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අද ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මටත් මොටිවේෂන් එකක් විදියට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා යන්න.